හරි අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි මේකේ තියෙන දත්ත පාවිච්චි කරන එක තමයි වැඩේ. හරි හදන්න බැරි වෙච්ච කට්ටිය උට්ටක් අවධානයෙන් බලා ගන්න සහ මේ හදපු කට්ටියත් බලන්න ඔයාලා හැදුවේ මෙහෙමද කියලා. හරි මේකේ අපිට දීලා තියෙන දිග හා පළල අතර අනුපාතයක් කියලා නේ දීලා තියෙන්නේ. හරි ඒ කියන්නේ දිග මෙච්චරක් නම් පළල මෙච්චරයි කියන කතන්දරය තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ දිග 5ක් වෙද්දී පළල 3ක් වෙනවයි කියලා තමයි දීලා තියෙන්නේ. අපිට මුලින්ම දත්තේ දීලා තියෙන්නේ මුලින්ම දීලා තියෙන මේකේ අස තියෙන තොරතුර මේක ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් කියලා. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොකද්ද කියන එක අපි මුලින් අවබෝධය තියෙන්න ඕන. මොකද්ද? ඍජු කෝණාශ්‍රයක් වෙන්න නම් මෙන්න මේ මුළු හතරම අංශ ගණුව වෙන්න ඕනේ. හරි? ඔන්න මුළු හතරම අංශ ගණුව. ඊට අමතරව ඍජු කෝණාශ්‍රයක් වෙන්න නම් මෙන්න මේකේ සම්මුඛ පාද. මෙන්න මේ දෙන්න වෙනම සමාන වෙලා මේ දෙන්නගේ අගය වෙනම සමාන වෙන්න ඕනේ. හරි? දැන් අපිට මොකද්ද දුන්නේ? අපිට දුන්නේ පරිමිතිය ගැන එකක්. හරි? එතකොට පරිමිතිය 720යි කියලා දුන්නේ. හරි. පරිමිතිය 720යි නම් ළමයි ඔයා නිකන් හිතන්න මේකේ දිග x කියලා ගත්තොත් පළල y කියලා මම ගත්තොත් මෙන්න මෙයා දිග x වෙනවා. ඊපස්සේ පළල ඔන්න y වෙනවා. හරි? එතකොට දැන් දිග පළල xy වෙනකොට ඔයා දන්නවනේ මෙයා x නම් මෙයා x වෙනවා කියලා. හරි එහෙනම් මෙයාත් x වෙන්න ඕනේ ඊට පස්සේ මෙයා y නම් මෙයාත් y වෙන්න ඕනේ ඒක ඔයාලට පැහැදිලි ඊට පස්සේ අපේ කතාන්දරේ තමයි පරිමිතිය කියන එක මොකද්ද පරිමිතිය කියලා කියන්නේ පරිමිතිය කියලා කියන්නේ මෙන්න මේ වාගේ සංවෘත රූපයක වටේ දිග කියන්නේ එක තැනකින් පටන් අරගෙන එයාට වටේ ගිහිල්ලා නැවත එතෙන්ට එනකල් තියෙන දිග කීයද කියන එක හරි එහෙනම් මේකේ අපි දන්නවා x ඒවා දෙකක් එනවා y ඒවා දෙකක් එනවා එහෙනම් x ඒවා දෙකයි කියන්නේ 2x කියන එක y ඒවා දෙකයි කියන්නේ 2y කියන එක. ඒක තමයි සමාන වෙන්නේ කාටද 720 කියන උත්තරේට. හරි? ඒ කියන්නේ පරිමිතිය හැදෙන විදිය. මේ දෙන්න ගාම දෙක තියෙන හින්දා ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ දෙක ඒ කියන එක එළියට ගත්තොත් එහෙම x එකතු කිරීම y කියන එක 720යි. දෙවාරයක් x එකතු කිරීම y. එතකොට මම මෙන්න මේ දෙකෙන් දෙපැත්තම බෙදුවොත් ඔයාට මෙතනින් ගන්න පුළුවන් x ධන y x ධන y කියන්නේ මොකද්ද? දිග එකතු කිරීම පළල. ඒකේ උත්තරේ 720 බෙදීම 2යි කියලා. 720 නේ දෙපැත්තම දෙකෙන් බෙදනවානේ. ඒක 720 බෙදීම 70 කියන්නේ 35 කියන්නේ 36යිනේ. ඒ කියන්නේ මෙතෙන්ට ඔයාලට එනවා උත්තරයක් 360යි කියලා. අන්සර් නෙමෙයි 360යි කියලා එනවා. හරි. දැන් අපිට කියලා තියෙන කතන්දරේ තමයි මොකද්ද? අනුපාතයේ පහට තුනයි. කවුරුවටද දිග හා පළල. ඒ කියන්නේ දිග කියලා ගත්තේ මම x නේ. ඒ කියන්නේ x වල උත්තරේ මෙයාගේ උත්තරේ 5ක් වුණොත් අනිවාර්යෙන් y වල උත්තරේ කීයක් වෙන්න ඕන කියලා කියන්නේ. 3ක් වෙන්න ඕන කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේ බලන්නකෝ. මෙයා කීයක්ද වෙන්නේ? මෙයා වෙන්නේ 5ක්. අරයා වෙන්නේ 3ක්. එහෙනම් මෙයා 5ක් වෙනකොට මෙයා 3ක් වෙනවා කියන එකනේ කියන්නේ. හරි? එහෙනම් කීයෙන්ද? හරි. ඔක්කොම කීයක් තියෙනවද? 5යි 3යි 8ක් තියෙනවා. ඒ කියන්නේ 8න් 5ක් මෙයා නම්. හරි? 8න් 3ක් 8න් 3ක් මේක වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ 360 කියන්නේ මේ දෙකේම එකතුවනේ. එහෙනම් 360 කියන එක ඔයා 8න් බෙදාගත්තා නම් මේකේ 8න් එකක් කියන එක කීයද කියලා හොයා ගන්න පුළුවන්. එහෙනම් ඔයාට අතන තියෙන 360 මුලින්ම බෙදන්න 8න්. හරි? 360 8න් බෙදන්න. 360 8න් බෙදුවට පස්සේ ඔයාට මෙතන උත්තරයක් 4න් කැපෙනවා නේද? 4න් කැපුවොත් එහෙනම් මේක එනවා 4 වාරක් 2යි. මෙතෙන්ද 4න් කැපුවොත් එහෙනම් 4 වාරක් 9 කියන්නේ 90යි නේ. 4ක් 9යිනේ. 40යිනේ. එහෙනම් 92කින් බෙච්චාම මෙතෙන් එනවා ඔයාලට 45යි කියලා. ඒ කියන්නේ 368න් බෙදුවම උත්තරේ 45යිනේ. ඒතර මේ 45 කියලා ආවේ මොකද්ද? 45 කියලා ආවේ මෙන්න මේ 8 කියන එකෙන් එක කොටසක් කීයද කියලා. හරි? එහෙනම් මෙතන උත්තරේ 8න් එකක් කියන එක තමයි මෙන්න මේ 45 කියන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ දිග හා පළල පහට 3යි නම් දිග කීයද කියලා. එහෙනම් බලන්නකෝ. දිග කීයද? 8න් කෑලි 5ක් තමයි දිග. 8න් 5ක් දිග. එහෙනම් 45 ඒවා 5ක්. එහෙනම් දිග වෙන්නේ කීයද? එහෙනම් දිග වෙන්නේ 45 ඒවා 5ක්. එහෙනම් 5 5 25 5 දැම්ම දෙකක් ඉතුරු 5 කර 20යි 2යි 22යි 225යි. ඔන්න ඔක තමයි උත්තරේ. උත්තරේ වැරදි නේද?